හයි 2025 ජනවාරි අන්තිම සතියේ ඩේටා වලට අනුව ලෝකයේ නැගින ආර්ථිකයන් සහිත රටවල් අතරින් නරකටම කරන මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවට පත් වෙලා තියෙනවා. මේක මම කියපු දෙයක් නෙවෙයි. Bloomberg වෙබ්සයිට් එකේ ඩේටා වල තමයි මෙහෙම තියෙන්නේ. Bloomberg වෙබ්සයිට් එක ගැන මම කරපු පරණ වීඩියෝ එකක තියෙනවා. Bloomberg විතරක් නෙමෙයි. The Morning පුවත්පතත් ලංකාවේ මුදල් ඒකකය the worst performing emerging market currency කියලා සඳහන් කරනවා. 2024 ඩොලරයට සාපේක්ෂව 10.85ක ඉහළම වර්ධනය ලබලා රුපියල් 300ටත් වඩා පහළ වෙන ඇමරිකන් ඩොලරය මේ වෙනකොට 1.72කින් බාල්දු වෙලා යෝෂිතව ඇතුළට දාලා නම් බැරි වුණා. සමහර විට චිචීවයි කේසර රාජපක්ෂවයි ඇතුළට දැම්මොත් නම් රුපියල බාල්දු වෙලා ආර්ථිකය මස්ත බාල්දු වෙන එක යම් තරමකට නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඔයගලන්ට මොකද හිතෙන්නේ?